අද රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විශේෂ උනන්දුවක් ඇති වෙලා තියෙන බව පේනවා. ඇත්තටම රටක ඉදිරි ගමනට කාලීනව සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත්ම අවශ්‍යයි. හේතුව නව තාක්ෂණයත් එක්ක තප්පරෙන් තප්පරේ මේ ලෝකේ ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. අපි ඊයේ ඉගෙන ගත්ත දේ අදට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අපි අද ඉගෙන ගන්න දේ හෙටට වළංගු නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි මේ ලෝකේ අද තියෙන්නේ. විශේෂයෙන්ම අපි මේ 4 වෙනි කාර්මික විප්ලවය ක්‍රමානුකූලව අගභාගයට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම 5 වෙනි කාර්මික විප්ලවය ගැන මිනිස්සු කතා කරන්න පටන්ගෙන තියෙනවා. ඒකෙදි වෙන්නේ විශේෂයෙන්ම මිනිසා සහ තාක්ෂණික මෙවලම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය රොබොටික්ස් එහෙම නැත්නම් රොබෝවරුන් සමග ගනුදෙනුව කරන්නේ කොහොමද සහජීවනයෙන් වැඩ කරන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සිම්බයෝසිස් කියලා. සහජීවනයෙන් සමාජ සංවර්ධනය සහ නිෂ්පාදන ක්‍රියාවලිය මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා යහ පැවැත්ම සඳහා යොදාගන්නේ කොහොමද කියන එක තමයි මේ 5 වෙනි කාර්මික විප්ලවයෙන් කතා කරන්නේ. තව පැත්තකින් බලනකොට ලංකාවේ තියෙන අධ්‍යාපන රටාව දුර්වල එකක් නෙමෙයි. ඒක මම කොහෙත්ම පිළිගන්නේ නැහැ. මොකද ඇත්තටම අධ්‍යාපනයේ දුර්වලතා නිසා අවස්ථා අහිමි වෙච්ච පුද්ගලයන් මම දැකලා නැහැ කොහෙදවත්. අපේ අයගේ අධ්‍යාපනය තුලින් අද උදාහරණයක් හැටියට කිව්වොත් ඇමරිකාවේ NASA ආයතනයේ ඉඳලා පරිපාලනයේ යටම ස්තරය වන ග්‍රාම සේවක දක්වා විවිධ තරාම්තිරම්වල විවිධ ක්ෂේත්‍රවල අපේ උගතුන් බුද්ධිමතුන් ලෝකේ ලංකාව විතර නෙවෙයි මුළු ලෝකෙම වැඩ කරනවා. ඒකින්ද පවතින ක්‍රමය දුර්වල එකක් නොවේ. නමුත් අපි ආවත් කාලීන විය යුතුයි ලෝකයේ ඉදිරි ගමනත් එක්ක. හැබැයි අපේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට එහා ගියපු හේතුවක් තියෙනවා මේ විරැකියාවට. මොකද හේතුව කිසිම රජයක් කිසිම පුද්ගලයෙක් රැකියාව උත්පාදනය කරන්නේ. රැකියාව උත්පාදනය කරන වැඩපිළිවෙලකට යනවා පේන්න නැහැ. ඒ වගේ වැඩපිළිවෙලක් කොහෙවත් රටේ දකින්න හම්බෙන්නේ නැහැ. නව රැකියාව උත්පාදනය නොකර මොන ප්‍රතිසංස්කරණ කරත් අපේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒක අපි හොඳට අවබෝධ කරගත යුතු තත්ත්වයක්. ප්‍රතිසංස්කරණ කියන දේවල් කරන්නන් වාලේ කරන්න සුදුසු නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක අපේ රටේ සංස්කෘතියක් තියෙනවා, ආගමික නැඹුරුවක් තියෙනවා. ඒ වගේම ජනතාව අමුතුම රටාවකට ජීවත් වෙන ජනතාවක් ඔවුන්ගේ සිතුම් පැතුම් ගති පැවතුම් සහ සංස්කෘතීන් තේරුම් අරගෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අත ගහන්න ඕනේ. ඒ නොයසේ නම් එහෙම නැතුව සමහර මේ බලයේ ඉන්න පිරිස්වල තියෙන සමාජයේ සුළුතරයක් විසින් දරන ප්‍රකෘති නොවන මනෝභාවයන් තුලින් ඒ මනෝභාවයන් සමාජයට සම්ප්‍රේෂණය කිරීමේ යටි අරමුණු තියාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා නම් ඒක කිසිසේත් වළංගු වෙන්නෙත් නැහැ. එහෙම දෙයක් ලංකාවේ කරන්න පහසු වෙන්නේ නැහැ. නව ලෝක ප්‍රවණතාවයත් එක්ක අද පවතින විශාල රැකියා සංඛ්‍යාවක් නැති වෙමින් යනවා. ඒ වගේම නව රැකියා අපි නොදන්නා දැනගෙන නොසිටි නව රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් ලෝකෙ බිහි වෙමින් යනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි අපේ දරුවා අද පුහුණු කළ යුත්තේ මේ නව තාක්ෂණයත් එක්ක මේ ලෝකේ ඕනෙම තැනක රැකියාවක් කරන්න පුළුවන්. ඒ වගේම හෙට දවසේ බිහිවන අපි නොදන්නා රැකියාවක් සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් තමයි අද ලෝකෙට ගැලපෙන්නේ.